හංසමාලි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්. ඒ වගේම පියුමට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා. වර්තමාන තාරකාවක් කිව්වොත් නිවැරදියි. මේ දවස්වල ඇය ආපහු කරලියට ඇවිත්. ඒ ඇයගේ ජීවිතේ විවිධ සිදුවීම් නිසා. ඒ ඇයගේ ආදරය ගැන ඇතිවුණු කතාවක් නිසා. ඉතින් ඇය අප්‍රමාණව සෙනසක් දීපු ඔහු ගැන මෙහෙම කතාවක් අහන්න වේවි කියලා පියුමට ආදරය කරන කාටවත් හිතාගන්න අමාරු දුක හිතෙන දෙයක්. හැමෝම කියන්නේ පියුම හිත හොඳ කෙනෙක් කියලා. ඇත්තටම ඔහු ගැන ඇය මෙහෙම සටහනක් තබලා තිබ්බා. උපුටා ගැනීම. good morning එක්ස් මහත්තයා හොරා. මගේ අත්සන හොරාට ගහලා වාහනයක් ගත්තා. මේ පාර තමයි ඔය හොරා හරියටම දැනගන්නේ පියුම් හංසමාලි කවුද කියලා. ඉන්නකම් චීට් කරා. වෙන් කරාට පස්සේ ෆයිනෑන්ස් කම්පැනි එකත් එක්ක එකතු වෙලා මාව ගැරන්ටර් දාලා මම දන්නෙත් නෑ. ඔක්කොම හදලා මගේ අත්සන හොරටත් දාලා. ඒකත් අරන් ඇතුලට තමයි දැන් යන්න වෙන්නේ. ඉන්නකම් මාව හුරං කෑවා. දැන් මගෙන් වෙන් වෙලා ගිහිල්ලත් හොර වැඩ. උපුටා ගැනීම අවසන්.